පස්සේ මම YouTube වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. මම අද කතා කරන්න හදන්නේ working mothersලා ගැන. ඒ කියන්නේ අපි වගේ අය. working mom කෙනෙක් කියලා කියන්නේ ඒක ලොකු වගකීමක්. මොකද ගෙදර දරුවන්ගේ වැඩත් එක්ක තමයි අපි ජොබ් එකක් කරන්නේ. ඒ දෙකම ලොකු වගකීමක්. මොකද ඒ දෙකම ලොකු ග්‍රැවිටි එකක් තියෙනවා. ඒ දෙකේම වැරදි වෙන්න බෑ. මම හිතන්නේ ගොඩක් අය ලොකු challenges වලට face කරනවා. ඉතින් මම කැමතියි මගේ challenges මොනවද කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මම අවුරුදු 8ක් බැංක් එකක වැඩ කරා. නමුත් මට resign වෙන්න වුණා. මගේ තුන්වෙනි බබා හම්බුණාට පස්සේ. ඉතින් මම හිතන්නේ ඒකත් ලොකු decision එකක් වගේ මේක ලොකු impact එකක් වෙනවා family එකට. මොකද අපි ජොබ් එකක් හොයාගෙන නැතුව රිසයින් වෙනවා නම් working mother කෙනෙක් කියලා කියන්නේ එතකොට husband ඉන්නවා. ඒ වගේම husbandටත් ලොකු බරක් එනවා. මොකද family එකම run කරන්න ඕනේ. ඒ වගේ. ඉතින් මම හිතන්නේ අපි වටේ ඉන්න අය කෙනෙක් pregnant වුණාම කෙනෙක්ට දරුවෙක් හම්බෙන්න ඉඳිද්දි සලකන විදිය ගැන චුට්ටක් කතා කරන්න මම හිතුවා. මොකද මම මේ දෙයට face කරලා තියෙන නිසා. මම හිතන්නේ කෙනෙක් මැටර්නිටි යන්න හදනකොට ඒ කෙනාව තලා පෙළෙන සමාජයක් තමයි මේ තියෙන්නේ. මොකද ඒ කියන්නේ මෙයාගෙන් වැඩක් නැහැ. ඊට පස්සේ ඒ කෙනාව වෙන වෙන තැන් වලට ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ කරනවා. හරි. ඒ වගේම අපි ගොඩක් දේවල් වලට ෆේස් කරනවා. ඒ කියන්නේ අපේ වටේ ඉන්න අපේ කෝ-වර්කර්ස්ලා වගේම අපේ මැනේජර්ස්වත් බලන්නේ අපි ඉඳලා වැඩක් නැහැ, අපිට ප්‍රොමෝෂන්ස් දෙන්න ඕනේ. මම හිතන්නේ මේ දේවල් වලට අපි ෆේස් කරනවා. එතකොට අර කෙනෙක් මැරි කරලා ළමෙක් හදන ප්‍රවණතාවය නැහැ. මොකද එයා දන්නවා එයා වැඩ කරන තැනින් නැත්නම් ඔෆිස් එකකින් නැත්නම් එයාට තැනක් නැති වෙනවා. එයාට ප්‍රොමෝෂන්ස්වත් හම්බෙන්නේ නැහැ. අවුරුදු 8ක් නෙවෙයි, අවුරුදු 10ක් නෙවෙයි, අවුරුදු 12ක් හිටියා. ඒ කෙනා ප්‍රෙග්නන්ට් වෙලා මැටර්නිටි ගියොත් එහෙම ඒ කෙනාට no chance at all වගේ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ සමාජයක මම හිතන්නේ මේ ලංකාවේ තමයි මේ තත්ත්වය තියෙන්නේ. මොකද පිටරටවල් වල ගත්තොත් එහෙම working mother කෙනෙක්ට ලොකු තැනක් තියෙනවා. ඒ කියන්නේ pregnancy period එකේ ලොකු chances තියෙනවා. එයාට working from home කරන්න පුළුවන්. ඒ වගේම 1 year half pay වගේ තියෙනවා. ඒ කියන්නේ 6 months full pay එක තිබිලා 1 yearම බබා එක්ක ඉන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගත්තොත් එහෙම අම්මා කෙනෙක් maternity period එක ඉවර වෙලා ආවමත් එයාට ෆීඩින් අවර්ස් යන්න හදද්දී වුණත් මෙයා වැඩක් කරන්නේ නැහනේ වගේ තමයි හැමෝම බලන්නේ. ඒක තමයි ලංකාවේ විදිය. ලංකාවේ ඇත්තටම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ට තැනක් නැහැ. නමුත් ළමෙක් නැති නම් කතා කියන ගොඩක් අය ඉන්නවා වඳගෑණි හරි එහෙම කියන සමාජයක් මේක. ඉතින් මම හිතන්නේ මේ ලංකාව ඇතුලේ ගොඩක් හැදෙන්න දේවල් තියෙනවා. ඒ වගේම මම මේ මට වෙච්ච සිදුවීම් එක තරහින් කතා කරනව නෙවෙයි. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම ඒ වගේ දේවල් වලට අම්මා කෙනෙක් නම් දරුවෙක් ලැබිච්ච කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඔය වගේ දෙයකට ෆේස් කරලා නැති වෙන විදියක් නැහැ. අනිවාර්යෙන් ෆේස් කරලා ඇති. සමාජයෙන් විතරක් නෙමෙයි ඊට පස්සේ අපිට වැඩක් කරගන්න ගියාම අපිට ගොඩක් අපි ගැන අපිට හිතන්න තියෙන වෙලාවට වඩා අපිට ගොඩක් ගෙදර අය ගැන හිතන්න ඕනේ. ඒ වගේම ඔෆිස් වලත් අපි කොච්චර මහන්සි වුණත් මහන්සි වීමේ ප්‍රතිඵලය අපට හම්බෙන්නේ නැහැ. මොකද මෙයාට ළමයි ඉන්නවා. මෙයාට මේ වගකීම් වැඩි. මෙයා නිවාඩු ගනි. මෙයාට ප්‍රොමෝෂන්ස් දෙන්න ඕනේ. මෙයාට තැනක් දෙන්න ඕනේ. අපි කොල්ලෙක්ට තැනක් දෙන්න ඕනේ. කොල්ලන්ට තැනක් හම්බෙන්න ඕන. නමුත් working mother කෙනෙක් හරියට දෙයක් කරනවා නම්, හරියට වැඩක් කරනවා නම් ඒ කෙනාට තැනක් හම්බෙන්න ඕනේ. මට ඒක තමයි කියන්න ඕනකම තිබුණේ. ඕගොල්ලෝ ෆේස් කරපු දේවල් තියෙනවා නම් ඒකත් ෂෙයා කරගෙනම යන්න මම කියන්නේ එච්චරයි. බයි.